රුවන් හෙට්ටිආරච්චි කියන්නේ නව පරපුරේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක්. රුවන්ගේ ගීත හැම එකක්ම වගේ රසිකයන් බොහොම ආදරයෙන් වැළඳ ගත්තා. ඒ නිසාම රුවන්ට ලොකු රසික ආදරයක් හිමි වෙලා තියෙනවා. පහුගිය දවස්වල රුවන් සහභාගී වුණු හිරු ස්ටාර් වැඩසටහන රුවන් තවදුරටත් ජනප්‍රිය වෙන්නත් හේතුවක් වුණා. ඒ වගේම රුවන්ගේ ජනප්‍රියත්වයට ඔහුගේ ආදරණීය බිරිඳ ෂෙරිලුත් හේතුවක් වෙලා තියෙනවා. ඉතින් මේ දෙන්න ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් ඉන්නවා කියලා කියන්නම ඕනේ. කොහොම වුණත් නව පරපුරේ ගායකයෙකු සම්බන්ධ සිදුවීමක් නිසා රුවන් සමාජ මාධ්‍ය තුල විවේචනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ නවක ගායකයා වන රවීන් තාරුක විසින් රුවන් හෙට්ටිආරච්චිට මෙන්න මේ විදිහේ කතාවක් කියලා තිබුණා. සමාවෙන්න අයියා දන්නේ නෑ මිනිස්සෙක්ට ගරු කරන්න. ඊයේ රෑ අයියාගේ කටින් පිට වුණු වචන මිනිස්සු ගරු කරන චරිතයක් වෙන ඔයාට ඔබින්නේ නැහැ. ඉතින් ඒ කතාවට රුවනුත් ටිකක් තදින් ප්‍රතිචාර දක්වලා තිබුණා. රුවන් වගේම ඔහුගේ බිරිඳ ෂෙරිල් සමාජ මාධ්‍ය හරහා රවීන්ව විවේචනය කරලා තිබුණා. කොහොම වුණත් මේ සිදුවීම ගැන දැනගත්ත ගොඩක් දෙනෙක් රුවන්ට වගේම ෂෙරිල්ට දෝෂාරෝපණ එල්ල කරලා තිබුණා.